ලෝකයේ තියෙන විශිෂ්ටතම දුම්රිය සේවය මොකක්ද ඇහුවොත් අපි වාදයෙන්ම කියන්න පුළුවන් ජපානයේ තියෙන බුලට් දුම්රිය. එහෙම නැත්නම් ජපන් භාෂාවෙන් කියන විදිහට ශින්කන්සෙන් එක කියලා. මේක විශිෂ්ටතම එක කියන්නේ ඒක ලෝකයේ තියෙන වේගවත්ම දුම්රිය නිසාවත් මුලින්ම පටන් ගත්ත බුලට් දුම්රිය නිසාවත් නෙමෙයි. මේක ඇත්තටම කිව්වොත් අද වෙනකොට ලෝකෙ මීට වඩා වේගවත් ඒවා තියෙනවා. ඉතින් අපි අද බලමු ඒත් ඇයි ශින්කන්සෙන් එක ලෝකෙ විශිෂ්ටම දුම්රිය සේවාව කියන්නේ කියලා. මේක ආරම්භ වෙන්නේ වර්ෂ 1964 ඔක්තෝබර් 1 වෙනිදා. ටෝකියෝ සහ ඔසාකා නගර අතර. එම වර්ෂයේ ජපානයේ පැවැත්වෙච්ච ඔලිම්පික් වලට සමගාමීව. ඒ කියන්නේ මීට වසර 60කටත් වඩා කලින්. මේකේ විශේෂත්වය තමයි මෙම වසර 60කට කිසිම මරණීය අනතුරක් නොවීම. පැයට කිලෝමීටර් 300ට වඩා යන දුම්රියක් මගින් වසර 60කටම කිසිම මරණීය අනතුරක් නොවුණා කියන එක හිතාගන්න පුළුවන්ද? ලංකාවේ මීට වඩා ගොඩක් අඩු වේගෙන් යන දුම්රිය මගින් වසරකට මරණ 250 350 අතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේකේ විශේෂත්වය වෙන්නේ මේක දරුණු භූමිකම්පා දෙකකට අහු වෙලත් කිසිම අනතුරක් නොවීම. පළවෙනි එක වෙන්නේ 2004 වර්ෂයේ ඔක්තෝබර් 23 නීගතා ප්‍රාන්තයේදී. මේ වෙලාවේ ශින්කන්සෙන් එක පැයට කිලෝමීටර් 200කට වඩා වැඩි වේගයෙන් ධාවනය වෙමින් තියෙන්නේ. ඒත් මේකේ තියෙන නව තාක්ෂණයෙන් යුතු භූමිකම්පා කලින් හඳුනා ගැනීමේ පද්ධතිය නිසා භූමිකම්පාව ඇතිවීමට තප්පර කිහිපයකට පෙර දුම්රිය නවත්තා ගන්න පුළුවන් වෙනවා. May I have your attention please? This train has stopped due to an earthquake. මේකෙන් දුම්රිය පීලිපැනීමක් සිදු වුණත් ඒ ගමන් කළ මගින් 154 දෙනාගේම ජීවිත බේරෙනවා. ඔවුන්ට සුළු තුවාල පමණයි සිද්ධ වෙන්නේ. දෙවෙනි සිද්ධිය වෙන්නේ 2011 මාර්තු 11 වෙනිදා තෝහොකු ප්‍රදේශයේදී. මෙතන සිදුවන්නේ ඒකක 9.0ක විශාල භූමිකම්පාවක්. මේ ජපන් ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම භූමිකම්පාව. ඒ වෙලාවේ ශින්කන්සෙන් 27ක් ධාවනය වෙමින් පවතිනවා. නමුත් ඔවුන්ට එම දුම්රිය 27ම භූමිකම්පාවට තප්පර 12කට කලින් නවත්ත ගන්න පුළුවන් වෙනවා. මෙහිදීත් මරණ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සිද්ධි දෙකෙන් ජපානයේ දුම්රිය කොච්චර ආරක්ෂකදයි ඔප්පු වෙනවා. ජපානයේ දුම්රිය සේවය ලෝකයේ විශිෂ්ටතම එක කියන්නේ මේ හේතු හින්දාම නෙමෙයි. තව ගොඩාක් හේතු තියෙනවා. මේ ශින්කන්සෙන් කියන්නේ ලෝකේ පළවෙනි බුලට් දුම්රිය. අනිත් සියලුම අධිවේගී දුම්රිය ආරම්භ වෙන්නේ මීට පස්සේ. ඇත්තටම මේකට බුලට් දුම්රිය කියලා නම වැටුනෙත් පළවෙනි ශින්කන්සෙන් එකේ නහය බුලට් එකක් වගේ හින්දා කියලා කියනවා. මේක කොච්චර ලෝකයේ ජනප්‍රිය වෙනවද කිව්වොත් 1975 වර්ෂයේ බුලට් ට්‍රේන් කියලා චිත්‍රපටයක් පවා නිපද වෙනවා. මේක පැයට කිලෝමීටර් 300කට වඩා වේගෙන් ගමන් කරන්නේ. ඒ කියන්නේ මේකේ කිලෝමීටර් 300ක පමණ දුරක් යන්නේ විනාඩි 90ක් වගේ සුළු කාලයක්. ඒ කියන්නේ කොළඹ ඉඳන් යාපනයට වගේ දුරක් විනාඩි 90ක වගේ සුළු කාලෙකින් යන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මේ දුම්රිය වෙලාවට පිටත් වීම. ශින්කන්සෙන් එක සාමාන්‍යයෙන් අවුරුද්දකටම පරක් වෙලා තියෙන විනාඩියකටත් වඩා අඩු කාලයක් තමයි. තවත් හේතුවක් මේක ඇතුලේ තියෙන සැප පහසුකම්. මේක පැයට කිලෝමීටර් 300කට වඩා වේගෙන් කිසිම ගැස්සීමකින් තොරව ගමන් කරනවා. මේක කොච්චර සුමටව ගමන් කරනවද කිව්වොත් මේක ඇතුලේ තියෙන මේ වගේ කාසියක් වැටෙන්නේ නැතුව තියෙනවා. මේක ඇතුලේ නවීන සැප පහසුකම් තියෙනවා. මේ වගේ සැප පහසු ආසන, ආපනශාලා, සම්භාවන ඉසන, ගමන් මළු තියන්න වෙනම තැන් වගේම සමහර ඒ වගේ කලාගාර පවා තියෙනවා. ඉතින් මේ වගේ තියෙන
පහසුකම් වගේම තමයි මේ වගේ මිල ගණනුත්. මේකේ කිලෝමීටර් 300ක වගේ දුරක් යන්න යෙන් 10000ක වගේ මුදලක්, ඒ කියන්නේ කොළඹ ඉඳන් යාපනයට වගේ දුරක් යන්න රුපියල් 20000ක වගේ මුදලක් අය කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමතිද මේ වගේ මුදලක් ගෙවලා මේ වගේ දුම්රියක යන්න?